ගෙදර රාල හමි ගමේ බලවතා කළු විතනා රාල හමිගේ ගෙදර බවලතා දෙන්නාගේ එකම පුතා රැපියල් බප්පු ගමේ ඉන්න අය කියන්නේ කිරිසුදු අප්පු එන්න කතා සන්න කතා සා විනෝද වෙන්න ගමේ ගොඩේ කොල්ලෝ එක්ක රවුම් ගහයි අප්පු නොමග යතයි කළු වෙතනාවී අකුලප්පු රාල හමිට කරදර කර විසඳුම් සෙව්වා සිදාදියේ රස්සාවට යවමුද අම්මෝ ගමෙන් යන්න බෑ මාහට යාළුවෝ දාලා ඉන්න දෙන්න කීවත් සද්දයක් දමාලා හොයල බලලා සිදාදියේ දන්නා තැනකට වදෙන් පොරෙන් සුදු අප්පුව යව්වහන්නිකට එන්න කතා සන්න කතා සා විනෝද වෙන්න අතේ වියදමට ඉඳ හිට මුදලුත් යව්වා ලියුම් ලියා විතින් විටේ විස්තර ඇහුවා කාලය ටික ටික හිමිහිට ඔහේ ගත වුණා සෑම දෙයක් සුපුරුදු ලෙස හොඳින් සිදු වුණා එන්න කතා සන්න කතා සා විනෝද වෙන්න දවසක් දාලිවුම් මාමා කඩිමුඩියේ ටෙලිග්‍රෑමය රාල හමිට දුන්නා හදිස්සියේ රපියල් පනන හගත් බව ලියලා තිබුණා අනේ අපොයි රාල හමිගේ ලතෝනි ඇහුණා එකම කාලගෝටියයි ගමටම ඇහුනේ හාමිනේට සිහි නැති වී බිමට පෙරළුනේ මෙම්බර් අයගේ කාර් එකක හැමෝම ගොඩ වුණා මැරුණ කෙනාගෙන එන්නට හනික පිට වුණා එන්න කතා සන්න කතා සා විනෝද වෙන්න සිදාදියේ සුදු අප්පුගේ කඩයට යද්දී පුතන්දියා බඩු පිරනවා එපිල බලද්දී මොකද අම්මත් එක හනියේ මෙහාට ආවේ එව්ව මුදල් ලැබුණානේ එහෙවේ එහෙනම් බොල මොන හරුපෙට ටෙලිග්‍රෑම ගැහුවේ රැපියල් 50 ගත්ත කියලා ලියලා එහුවේ රුපියල් 50 ගත්ත කියලා ලියන්න ඇත්තේ ටෙලිග්‍රෑමය කෝල් එකෙන් වැරදිල ඇත්තේ එන්න කතා සන්න කතා සා විනෝද වෙන්න අනේ අපොයි වෙච්ච දෙයක් කියා කියවුණා සියලු දෙනාගේ අත් ටික ඔළුවේ නැවතුණා අපිය පවට මෙහෙම උල් වෙනව හාමිනේ ආව එකේ කිරි වෙහෙරත් වඳි මුහාමේ එන්න කතා සන්න කතා සා විනෝද වෙන්න රැය නුරුයනු පටලැවිල්ල නිසාද දිනේ ඇස් රතු වී සිනහවකින් එය නිමා වුණේ මෙවැනි කතා සමාජයේ රසබර වූවා කතා අහපු සෑම දෙනාට ස්තුති වේවා එන්න කතා සන්න කතා සා විනෝද වෙන්න එන්න කතා සන්න කතා සා